මාගේ කතා කරන්නේ ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා කියලා දෙන්නම් මේකට රෙකෝඩින් එකක් අපිට. හරි. අද අපි කතා කරන්නේ marketing with AI for freelancers. එතකොට පළවෙනිම දේ don't be a freelancer. freelancer කෙනෙක් වෙන්න එපා. ඉතරලා අනිස්කරලා කිව්වා freelancer කෙනෙක් වෙන්න මෙහෙමයි මෙහෙම බෙනිෆිට් තියෙනවා කියලා. මම කියන freelancer කෙනෙක් වෙන්න එපා කියලා. ඇයි? ඇත්තටම මේ freelancer කෙනෙක් වෙන්න එපා නෙමෙයි. freelancer කෙනෙක් විදිහට හිතන්න එපා. entrepreneur කෙනෙක් විදිහට හිතන්න. මොකද මේ freelancer කෙනෙක් දැන් අපේ ලකුණක් මේ ඉවෙන්ට් එක කරන්න ලකුණු හේතුව තමයි මේ. freelancer කෙනෙක් තමයි ගොඩක් වෙලාවට entrepreneur කෙනෙක් විදිහට කෙනෙක්ව ට්‍රේන් කරන්න පුළුවන් හොඳම ක්‍රමය. ඒක කියන්නේ හරියට ඉන්කියුබේෂන් එකක් වගේ. හරියට නම් විතරක් අසින්න වගේ පුදුම ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා freelancer කෙනෙක්ට entrepreneur කෙනෙක්ට තරම් මාෂල් නරඹන්න හම්බ වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය freelancing පටන් ගත්තට පස්සේ මේ මයින්ඩ්සෙට් එකේ ඉර වෙනවා. හරියට ඒ කියන්නේ කුලිකාරයෙක්ගේ මයින්ඩ්සෙට් එකක් වගේ. යා freelancer කෙනෙක් කියන්නේ තමන්ගේ ටයිම් එක සෙල් කරන කෙනෙක්. ඒකට යා හැමෝම ටයිම් එක සෙල් කරලා පුළුවන් තරම් යාට යන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කරන ගමන් පැයකට හම් වෙන දේ විතර කරගන්න විතරයි බලන්නේ. ඔය මයින්ඩ්සෙට් එකේ ඉර වුණාට පස්සේ යාට ග්‍රෝ වෙන්න ප්ලස් මාකටිං කරනවා නම් මොන කෙනෙක් වුණත් මම කියන්නේ ග්‍රෝ වෙන්න යනවා නම් මොනම ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණත් වෙන දෙයක් කරත් එයා අනිවාර්යයෙන්ම මේ entrepreneurial thinking එක ඔළුවට ගන්නවා. ඒ කියන්නේ මේ entrepreneurial thinking කියන්නේ නිකන් මේ බිස්නස් කාර්යයක් සල්ලි පස්සේ යන මොස්ටෙක්ම නෙමෙයි. අතරම මොකක් හරි ප්‍රොබ්ලම් එකක් දැනගෙන තමන් ගන්න ෆීල්ඩ් එකේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන මොස්ටෙක් තමයි entrepreneur කෙනෙක්. ඒක හැමෝටම වෙන්න පුළුවන්. ටීචර් කෙනෙක්ට උනත් entrepreneur කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට පුළුවන් ඉස්කෝලේ වැඩ කරන ගමන්ම මේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්නයක් නැත්නම් මේ ඉගෙනීමේ ප්‍රශ්නය තියෙන ප්‍රශ්නය විසඳ ඉස්සරහට. එතකොට එහෙම කරපු කට්ටිය අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. එයාලා ඉන්න ෆීල්ඩ් එකේ අවස්ථාවක් කරන්නේ. ඒක ගොඩක් ඉස්සරහට යනවා. ඒ හින්දා මුලින්ම මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණාට හැමතිස්සෙම entrepreneur කෙනෙක් විදිහට හිතන්න. එතකොට තමන්ගේ සර්විස් එක තමයි තමන්ගේ බිස්නස්. මම මෙහෙම බිස්නස් එකක් තමයි කරන්නේ. ඊළඟට ඒ බිස්නස් එක මම කරන්නේ කාගේ ප්‍රශ්නයක් විසඳලා ඒකෙන් සල්ලි බලන්න කියන එක හැමතිස්සෙම මයින්ඩ්සෙට් එක තියන් ඉන්න ඕන. එතකොට දැන් ඕනම කෙනෙක් මාකටිං දැන් කතා කරන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට entrepreneur මයින්ඩ්සෙට් එකකින් යනවා කියලා. එතකොට දැන් මේ කතා කරන්නේ පොදුවේ කොහොමද ඕනම කෙනෙක් මාකටිං කරන්නේ. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ අපි කවුද කියලා. who are you කියලා. ඒකට يعني කරන්න පුළුවන් ලේසිම සහ බේසික්ම දේ තමයි SWOT analysis එක කරන එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මාකටිං කරනවා නම් මාකටිං වල එම්මකුර කියන්න කලින් SWOT analysis එක කරලා තියෙන්න ඕනේ. මේ චර්ට් එක crucial. SWOT analysis එක කියන එක කියන්නේ මේක ගොඩක් කියන්නේ හැමදාම කතා වෙන දෙයක් උනට ගොඩක් අය කරන්නේ. කතා කරනවා තීරණවල කතා කරනවා එතනින් ඉවරයි. SWOT කියන්නේ S කියන්නේ strengths අපේ W කියන්නේ weakness. O කියන්නේ opportunities. T කියන්නේ strengths. එතකොට ෆ්‍රීලාන්සර් කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් ටියුටොපික් හදන මිනිස්සෙක් වුණත් බලන්න ඕනේ යාට මොනවද තියෙන ස්ට්‍රෙන්ග්ස් කියලා. ඊළඟට යාට මොනවද ඔපචුනිටිස්. ඒ කියන්නේ තව කොහෙද ග්‍රෝ වෙන්න පුළුවන්. යාට තව මොනවද කරන්න පුළුවන් කියන එක කොහොමද දාගන්න. ඒ වගේම තමයි වීක්නස් මොනවද කියලා බලන්න ඕනේ අපිට මොනවද පුළුවන් අපිට මොනවද බැරි කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපිට තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා මේ බලන්න ඕනේ. ඔය ටික හරියට ඇනලයිස් කරන්නේ නැතුව මාකටිං පටන් ගන්නවා නම් ඒක ඇත්තටම ෆේල් වෙනවා. මාකටිං එක මොනවා කරන්න කියලා හැම දෙයකදීම SWOT analysis එකක් කරන්න ඕනේ. ඒක හරියට අපි කවුද කියලා තේරුම් ගන්නවා කියන එක තමයි SWOT analysis එකකින් වෙන්නේ. මේක හරිම බේසික්. හරිම ලේසි. ඒ වුණාට හරිම ෆන්ඩමෙන්ටල්. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට ඉස්සරහට ස්ටෙප් වලට යන්න බෑ. මේක තමයි බේස් එක වෙන්න ඕනේ අපේ ජර්නි. ඊට පස්සේ tell me why. දැන් ගොඩක් අය දැකලා තියෙනවා දැන් අපි දැන් අපි ගැන හඳුනාගත්තා. අපි SWOT analysis එකක් කළා. ඊට පස්සේ අපි හඳුනා ගන්න ඕනේ අපේ යුනික් සෙලින් පොයින්ට් එක. අර මාකටිං ගැන කතා කරනකොට තියෙන ප්‍රසිද්ධ උදාහරණ තමයි පෑනක් වෙනවා. පෑන දිලා කියනවා මේ පෑන මට ආයෙ විකුණන්න කියලා. හරිද? දැන් ඒකදී අපි හිතවල ගොඩාක් උදාහරණ වලින් ඒක එක පොට්ටියක මේ පෑන මෙහෙමයි කියලා කියනවා. හැබැයි ඇත්තටම වෙන්න ඕනේ පෑනකට යුනික් සෙලින් පොයින්ට් එකක් තියෙනවා. රුපියල් 10 පෑන ගාන අඩු. ඒක තමයි ඒකේ යුනික් සෙලින් පොයින්ට් එක. ඊළඟට ඊට වඩා ගණන් වැඩි පෑනක් තියෙනවා. හැබැයි ගණන් වැඩි වුණාට අතට පහසුයි. තව පෑනක් තියෙනවා. ඒ පෑන ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කවුන්ටර් පෙන් එකක අර වෙනම හිස්ටරික් එකක් තියෙනවා. අර ඒ වගේ යුනික් සෙලින් පොයින්ට් තියෙනවා. දැන් අපි ෆ්‍රීලාන්සර් කෙනෙක්, බිස්නස් ඕනර් කෙනෙක් ඕනම කෙනෙක්ලා අර SWOT analysis එක කරලා අපි අඳුරගත්තට පස්සේ අපිට තේරෙනවා
මගේ මේ ටික යුනික්. මට සමහර ස්පීඩ් එකේ වැඩ කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මගේ වැඩ අනිත් වඩා එක්සෙප්ෂනලි ක්වොලිටි එකක් තියෙනවා. එහෙම නැත්නම් මට මෙන්න මේ ලැන්ග්වේජ් එකේ කට්ටියට කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ යුනික් සෙලින් පොයින්ට් එකක් හඳුනා ගන්න ඕනේ. යුනික් සෙලින් පොයින්ට් ඕන තරම් තියෙනවා. කියන්නේ මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියමුකෝ අපි උදාහරණයකට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ගන්නවා. ග්‍රැෆික් ඩිසයිනර්ට පුළුවන් නටනට ග්‍රැෆික් ඩිසයින් හදන්න. යුනික් සෙලින් පොයින්ට් එකක් නේ. එයා ඩිසයින් හදන එක ඩිසයින් එක එකමයි. හැබැයි එයා ඩිසයින් එක හදන්නේ නටනට. හැබැයි ඒකෙන් ඉතින් ක්ලයන්ට් කෙනෙක්ට වැඩක් නැහැ. එයා නටනට හැදුවත් ඉඳාගෙන හැදුවත් ඉඳගෙන හැදුවත් ඩිසයින් එක ඩිසයින් එකමයි. අපිට යුනික් සෙලින් පොයින්ට් තිබ්බට වැඩක් නැහැ. අපේ යුනික් සෙලින් පොයින්ට් එක අපේ කස්ටමර් බේස් එකේ පේන් පොයින්ට් එකක් විසඳන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ අපි හිතමුකෝ මොකක් හරි ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. එයාට පුළුවන් බේකින් හදන්න. එතකොට ඒක යාගේ යුනික් සෙලින් පොයින්ට් එකක්. දැන් මේක ගොඩක් අය පටල ගන්න තැන. දැන් යුනික් සෙලින් පොයින්ට් එකක් වෙනකන් ගොඩක් අය තියෙනවා. හැබැයි ගොඩක් අය යුනික් සෙලින් පොයින්ට් එක කාටවත් වැඩක් නැහැ. ඒක යුනික්. ඒකට වැඩක් නැහැ. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි හදාගන්න අපි අඳුරගන්න යුනික් සෙලින් පොයින්ට් එක අපේ අර ඔඩියන්ස් එකට නැත්නම් අපි විකුණන මොනසට වැඩක් හරි දෙයක් වෙන්න. ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම USP එකක් තියෙන්න ඕනේ. ප්ලස් ඒක මිනිස්සුන්ට වැඩක් හරි දෙයක් වෙන්න ඕනේ. let's make a baby. හරිද? දැන් මම කලින් කියවනේ අපි entrepreneurial thinking එකක් තමයි ජොලි එක පටන් ගන්න. කනිෂ්කත් කිව්වා ෆ්‍රීලාන්ස් කරලා entrepreneur කෙනෙක් විදිහට business එකක් පටන් ගන්න විදිහට එන්න ඕනේ. ඇත්තටම මේ business එකක් කියන්නේ එක founder එකේ පටන් ගන්න කෙනාගේ ළමෙක් වගේ. ඒක හැමතිස්සෙම 100%ම ළමෙක්ට සමානයි. දැන් එතකොට අපි අපේ බබාගේ කොටස් ටික ගත්තොත් business එකක මිනිස්සුන්ට පේන කොටස් ටික ගත්තොත් ළමෙක්ට නමක් තියෙනවා. ඒ වගේම තමයි business එකට branding එකක් තියෙනවා. ඊළඟට ළමෙක්ට appearance එකක් තියෙනවා. අපි දන්නවා මෙන්න මේ ගාගේ මෙන්න මේ හැඩරුව තියෙනවා. ඒ හැඩරුව වගේම business එකට දෙනවා brand identity එකක්. ඒ වගේම voice එක. brand එකට voice එකක්. දැන් මම මේ කතා කරන voice එක සහ මම කොහේ හරි ගිහලා ලියනදී මගේ brand voice එක. මිනිස්සු මම අඳුර ගන්නවා මගේ voice එකෙන් මගේ appearance එකෙන්. ඊළඟට actions and reactions. ඒ කියන්නේ sorry අතරතුර පොඩි ප්‍රශ්නයක් කියලා මම ඒකේ description එක දාන්න මම පැහැදිලි කරන්න. actions and reactions කියන්නේ අපේ brand එක කොහොමද interact කරන්නේ outside world එකට එක්ක. ඒ කියන්නේ අපේ brand එක aggressive brand එකක් වෙන්න පුළුවන්. ඒවිලා customers වලට strict විදිහට customers එක්ක වැඩ කරන brand එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ brand එක හරියට soft විදිහට society එකත් එක්ක interact කරන brand එකක් වෙන්න පුළුවන්. අපිට promise එකක් තියෙනවා. අපි මෙන්න මෙහෙමයි deliver කරන්නේ. අපි හොඳ පදේ දෙනවා කියලා කියන්න පුළුවන්. නැත්නම් අපි විශ්වාසවන්තම විදිහට දෙයක් දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ විදිහට අපි කරන කියන දේවල් සහ අපිට වෙන දේවල් වලට අපේ brand එක දක්වන reaction එක අපේ brand එකේ එහෙමත් නැත්නම් මෙතනදී අපේ බබාගේ part එකක්. දැන් අපි ගොඩක් freelance focus කරලා තියෙන නිසා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම advice එක තමයි freelance කෙනෙක් නම් ඕන business එකක් කරන එක. මොන business එක කරත් තමන්ගේ personal brand එකත් එක්ක පටන් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ දැන් අපි පොඩි කාලේ අපේ නම මොකක් වුණත් මිනිස්සු අපිව අඳුරන්නේ නැහැ. අහවලාගේ පුතා කියලා තමයි අඳුරන්නේ. අහවලාගේ පුතා ආරාගේ පුතා මෙහෙම. ඒක සමහර වෙලාවට අහවලා කියන කෙනා නැත්නම් අපේ තාත්තලා හිතවලේ හොඳයි නම් කියන ආරාර හොඳ මිනිස්සුගේ පුතා. නැත්නම් නරකයි නම් කියන්නේ ආපු අර මිනිස්සුගේ පුතා කියලා කියන්නේ. දැන් හොඳ නම් කියනවා මේ ආරාර හොඳ මහත්තයාගේ පුතා අන්තර අහවල මහත්තයාගේ පුතා කියලා. හැබැයි අවුල් නම් කියනවා මේ අර මනුස්සයාගේ පුතා අයියෝ අරයාගේ පුතා එහෙම කියන. මොකද මුලින් ළමයා අඳුරන්නේ නැහැ. මුලින් අඳුරන්නේ ළමයා පිටිපස්සේ ඉන්න මනුස්සයා. බිස්නස් එක මුලින් කවුරුත් අඳුරන්නේ නැහැ. මුලින්ම බිස්නස් මේ අඳුරගන්නේ බිස්නස් එක පිටිපස්සේ ඉන්න කෙනා. එතකොට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් එක්ක පටන් ගන්නකොට දැන් අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක අපිට තියෙන බ්‍රෑන්ඩ් එක. බිස්නස් එක නෙමෙයි අපිට තියෙන බ්‍රෑන්ඩ් එක. අපි හැමෝටම බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම තියෙනවා. දැන් එතකොට අපි මේ බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරන විදිහ අනුව තමයි අපේ බිස්නස් එක පොසිෂන් වෙන්නේ මුලින්ම. මොකද බිස්නස් එකට ඩෙන්ටිටි එකක් නැහැ. ඒක පටන් ගන්න ගමන් ඒක අපේ ළමයා. එයාට මිනිස්සු ඩෙන්ටිටි එකක් දෙන්නේ අපිමයි. අපි කොහොමද හැසිරෙන්නේ? ඒ ඩෙන්ටිටි එකම තමයි අපි බිස්නස් එකට හම්බ වෙන්නේ. එතකොට අපි දැන් සෝෂල් වල හරි ඩිජිටල් ස්පේස් එකේ හරි මිනිස්සුන්ට බැන නැත්නම් අදාළ නැති දේවල් ෂෙයා කර මම කියන්නේ කරන්න එපා කියලා මේ සෝෂල් මීඩියා එකේ එන්ජොයි කරන්න තමයි. ෆ්‍රීලාන්ස් එකේදී හරි බිස්නස් එකකදී හරි අපි හැසිරෙන විදිහ එක අපේ බ්‍රෑන්ඩ් එක මිනිස්සු ඇසෝසියේට් කරගන්නවා. මොකද එහෙම දැන් හිතන්න දැන් සමහරවිට මගේ බ්‍රෑන්ඩ් එකේදී
මම පුළුවන් තරම් try කරනවා හොඳ content value එකක් දෙන්න. මගේ personal brand එක. ඒවා මිනිස්සු බලනවා. මිනිස්සු මම කවුද කියලා අහුවොත් කියන්නේ මාකටිං ගැන කතා කරන කෙනෙක් කියලා. ඊට සමහර වෙලාවට සමහර අය කියන සමහර කට්ටිය Facebook වල share කරනවා මේ අනේ මට මෙච්චර යාළුවෝ ඉන්නවා මෙච්චර නෑදෑයෝ ඉන්නවා කවුරුත් මගේ business එකට උදව් කරන්නේ නැහැ post එකක් share කරන්නේ නැහැ කියලා. ඒ මනුස්සයෙක් profile එක ඇතුළට ගිහිල්ලා බලනවා තියෙන්නේ එක්කෝ රටේ ඉන්න හැමෝටම බෑනලා නැත්නම් මොන හරි කිසි දෙයක් නැති මිනිස්සු share කරනවා. කරන එක ප්‍රශ්නයක් නැහැ. but ඒකෙදි එතකොට එයාව මිනිස්සු හඳුනගන්නේ අර එයාගේ field එකට අදාළ මනුස්සයෙක් විදිහට නෙමෙයි. එතකොට එයා field එකට අදාළ දෙයක් share කරාට මිනිස්සු එක්ක associate කරගන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කිසිම අර field එකට අදාළ value එකක් නැහැ. අපි brand එකට transfer කරනවා. ඒ කියන්නේ හරියන්නේ අපේ ළමයාට අපිට දෙන්න දෙයක් නැහැ. අපි හොඳ සමාජ business එකක් කරනවා නම් අපේ ළමයාට කියන්න පුළුවන් අපි අහවලාගේ අර ඉන්න අහවලාගේ පුතා කියලා. හැබැයි එහෙම දෙයක් දෙන්න නැති වුණාම මේ මිනිස්සු එක්ක රියැක්ට් කරන්නේ නැහැ. මොකද බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්ත ගමන් ඒකට කිසිම වැලියු එකක් නැහැ. හැබැයි දැන් ඒතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ ලොකු බ්‍රෑන්ඩ්ස් ලොකු කම්පැනි අලුතෙන් බ්‍රෑන්ඩ්ස් පටන් ගත්තී කොහොමද කරන්නේ කියලා. දැන් එතකොට ලොකු කැපිටල් එකක් යූස් කරලා ඒක ලොකු කැම්පේන් කරනවා බ්‍රෑන්ඩ් එක through. ඒක හරියට නිකන් මේ ළමයි කෙනෙක්ට ගමන් ළමයාට ස්ටෙරොයිඩ්ස් ගහලා ගන්න පුළුවන් හෝමෝන්ස් ටික ඔක්කොම ගහලා ළමයි එක්කොට ලොකු කරලා ඒ ළමයා through හොඳ වැඩ ගොඩාක් කරනවා. එතකොට එයාගේ තාත්තා කවුද නැත්නම් එයාගේ ෆවුන්ඩර්ස් කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට හරි ස්මෝල් බිස්නස් ඕනර් කෙනෙක් විදිහට පටන් ගත්තේ අපිට ඉච්චර සල්ලි නැති නිසා අපිට අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්නම වෙනවා. එතකොට හොඳ සෝෂල් මීඩියා ප්‍රසන්ස් එකක් හදාගන්න එක කරන්න ඕනේ. මේකද කියන්නේ හැමතිස්සෙම Facebook කියලා Instagram කියලා හැමතිස්සෙම බිස්නස් ගැන කතා කරන එක නෙමෙයි. ඒ වෙනුවට සමාජයට තමන්ගේ ෆීල්ඩ් එකට අදාළ වැලියු එකක් දෙන්න ඕනේ. එහෙම දුන්නම අපිට ඒ වැලියු එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් අපේ අලුත් බ්‍රෑන්ඩ් එකට. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි අපේ යුනිට්ස් එක අපේ ෂෝට් ටර්ම් බිස්නස් එක කරලා අපේ ස්ට්‍රෙන්ග්ත් මොනවද දන්නවා වීක්නස් මොනවද දන්නවා අපේ තියෙන ට්‍රේඩ්ස් ඔපචුනිටිස් ඔක්කොම දන්නවා. යුනික් සෙලින් පොයින්ට් එකකුත් තියෙනවා. දැන් අපි අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගෙන යනවා. ඊට පස්සේ කතා කරන්න තියෙන ලොකුම දේ තමයි මාකටිං ෆනල් එක. මේක පට්ටකාර දින දෙයක් හැම සයිට් එක හැමදැනම මාකටිං ගැන කතා කරනකොට ෆනල් එකක් වෙනවා. හැබැයි කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. මේ ෆනල් එක අපිට මම සරල කරන්න කොටස් තුනකට කඩා ගන්නවා. top of the funnel, middle of the funnel, bottom of the funnel. bottom of the funnel එතකොට මේ funnel එකේ පහළින්ම ඉන්නේ ඇත්තටම අපේ දෙයක් purchase කරන්න හරි ඉන්න කට්ටිය. ඊට පස්සේ ඒක middle එකට ආවම ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඒ කස්ටමර්ස්ලා ඉන්නේ මේ options share කරලා. ඒ කියන්නේ compare කරලා. යාලා බලනවා අපෙන් ගන්නවද අරයාගෙන් ගන්නවද අහවලාගෙන් ගන්නවද අතන ගණන් ගන්නවා මෙතන හැබැයි quality වගේ අන්න ඒ වගේ ඒගොල්ලෝ share මේ funnel එකේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ගේ පිළිච්ච පුණීලයක් කියලා. පුණීල යන්න වෙන්නේ මේ අපිත් එක්ක close interaction එක තියෙනවා. funnel එක මැද ඉන්නේ අර options compare කර ඉන්න කට්ටිය. මේ දෙගොල්ලම යටම කට්ටිය ඔක්කොම මේ ප්‍රශ්නේ ගැන දන්නවා. යාට ප්‍රශ්නයක් තියෙනවා යාලා විසඳුම් හොයනවා. යටම කට්ටිය අපි ගැනත් දන්නවා. උඩ කට්ටිය අපි ගැන දන්නවා. ඒකට ඒගොල්ලෝ වැඩි හිතන්නේ නැහැ. ඒගොල්ලෝ compare කර ඉන්නවා. හැබැයි මේ කට්ටිය හරිම දුක්ඛයි. අපි ප්‍රතිශතාත්මකව ගත්තොත් මේ ෆනල් එකේ යට ඉන්න ප්‍රමාණය හරිම පොඩි. මේ ෆනල් එකේ උඩ ගොඩාක් අය ඉන්නවා. ඒ කියන්නේ top of the funnel. top of the funnel කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ ලාවට දන්නවා මේ එක්සැම්පල් එකකට අපේ ෆීල්ඩ් එකේ එක්සැම්පල් එකක් කියනවා. වෙබ්සයිට් එකක් ඕනේ වගේ කියලා දෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. එයාලා ඔප්ෂන්ස් හොයන්නෙත් නැහැ, ගණන් අහන්නෙත් නැහැ. ඒගොල්ලෝ වෙබ්සයිට් එක තිබ්බනම් හොඳයි වගේ මයින්ඩ්සෙට් එකක ඉන්නේ. අර ෆන්නල් එකේ මැද ඉන්න කට්ටියට වෙබ්සයිට් එකක් ඕනේ. ඒගොල්ලෝ ගණන් බල ඉන්නේ. ඒගොල්ලෝ ඔප්ෂන්ස් කන්සිඩර් කර ඉන්නවා කොහෙන්ද මම ගන්නෙ කියලා. යටම ඉන්න කට්ටිය ඔල්රෙඩි එක වෙබ්සයිට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට ඒක වෙනස් කර ගන්න ඕනේ. නැත්නම් අපෙන් බයි කරන්න ඕන නම් මෙන්න නැත්නම් බයි කරලා ඉවරයි. අපේ ගොඩාක් අය මාකටිං කියලා කරන්නේ මේ යටටයි මැදටයි විතරක් කතා කර ඉන්නේ. ෆනල් එකේ මැදයටයි විතරක් කතා කර ඉන්නවා. එතන කම්පිටිෂන් එකක් මාවම වැඩි. ඇයි හැමෝම try කරනවා මේගොල්ලෝම ගන්න. ඒගොල්ලෝ මොකද? ඒ කියන්නේ ඒගොල්ලෝ ටක් දාලා කන්වර්ට් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රමාණයත් අඩුයි. යාලා ඉන්නේ හරි චුට්ටයි කියන්නේ. මාකට් සයිස් එකෙන් චුට්ටම චුට්ටයි මිඩල් එකේ බොටම් එකේ ඉන්නේ. ඒකට try කරන කට්ටිය ගොඩක් වැඩි. top of the funnel එකේ කියන්නේ ප්‍රශ්නයක් දෙනවා වගේ කියලා හිතන මිනිස්සුන්ට කතා කරන්න කවුරුත් නැහැ. අන්න එතකොට අපි අර මම කතා කරේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන්නේ ඔයා කවුද කියලා අපි එළියට එක්ස්ප්‍රස් කර ඉන්නකොට
මේ එතනදී අපි කතා කරන්නේ top of the funnel කට්ටියට තමයි ගොඩක් වෙලා. يعني එයාලා දන්නවා මෙහෙම කෙනෙක් ඉන්නවා. දැන් කාටද වෙබ්සයිට් එකක් වුණා. අහවලාගේ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. මේ වෙබ්සයිට් කරන කෙනෙක් එහෙම. මොකද සමහර අය ඉන්නවා මේ මම දන්නවා හොඳ ලංකාවේ ඉන්න top level website designers නැත්නම් developers ඒගොල්ලෝගේ කාගෙන් හරි ඒගොල්ලෝ ළඟින් කාගෙන් හරි ඒකත් අර අරගෙන දේවල් කරනවා නේද කියලා ඒගොල්ලෝ දන්නේ. ඒතරම් ලොකු අඩුවක් තියෙන කෙනෙක් වටේ ළඟ ඉන්න කෙනෙක්වත් දන්නේ නැහැ යා හොඳ වෙබ් ඩෙවලොපර් කෙනෙක් නැත්නම් හොඳ ඩිසයිනර් කෙනෙක් කියලා. ඒ තරමට ඒගොල්ලෝගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක අරකට ඇසෝසියේට් වෙලා නැහැ හරියි. එතකොට දැන් මේ අපි පර්සනල් බ්‍රෑන්ඩින් කරනකොට සහ අපි මේ උඩට කතා කරාම අර ඔඩියන්ස් එක අපි ගැන අවෙයාර් වෙනවා. ඒගොල්ලෝ ටික ටික ෆනල් එකේ පහළට එනවා. ටික ටික ෆනල් එකේ පහළට එනකොට අපේ තමයි ඒගොල්ලන්ගේ ඔඩියන්ස්. එතකොට එයාලා පර්චේසින් ඩිසිෂන් එකක් ගන්නකොට එයාලා ගොඩට එන පළවෙනිම ඔප්ෂන් එක තමයි අපි. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට පුළුවන් තරම් බ්‍රෑන්ඩ් එකක් ෆ්‍රීලාන්සර් කෙනෙක් එහෙම නැත්නම් බිස්නස් එකක් ස්මෝල් ස්කේල් බිස්නස් එකක් වුණා මේ ෆනල් එකේ උඩට ටාගට් කරන එක අනිවාර්යෙන් කරන්න. මේක ඇඩ්වාන්ස් ලෙවල් එක තමයි above the funnel. ඒ කියන්නේ top of the කට්ටියටත් නෙමෙයි. ජීවිතේට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලා දැනන දෙයකට ටාගට් කරලා මාකට් කරන එක තමයි මේ කියන්නේ. next level එක. එක්සැම්පල් එකක් කියන්නම් නෙස්ටේ වෙලා. ජපාන් මම මතකයි ජපානයේ මාකට් එකට එන්න වෙන්න ඕන වුණාම ජපානයේ මිනිස්සු කෝපි වලට කැමති නැහැ. මම මතකයි ජපානයේ හරි කියන්නේ. එතකොට ඒගොල්ලෝ බී තමයි කොහොමද? ඒගොල්ලෝ කෝපි වල බී කියන්නේ මාකට් එකට එන්න වෙන්න විදිහක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ෆනල් එකට අර්ථය සාමාන්‍ය කෝපි දෙන්නේ වැඩිහිටි පරම්පරාව. එතකොට එයාලට මේ ටාගට් කරන්නේ නැතුව මෙයාලා ඒ ෆනල් එකට අදාළවත් නැති පොඩි ළමයින්ව ටාගට් කරන්න ගත්තා. කියන්නේ කොෆි ෆ්ලේවර්ඩ් චොක්ලට් කොෆි වගේ දේවල් ඒගොල්ලන්ට ෆ්‍රී දීලා සහ ඒ මාකට් එකට රිලීස් කරලා මේ කියන්නේ එතකොට මේගොල්ලෝ මේ තමන්ගේ කස්ටමර්ස්ලා වෙන්නේ හිතරාලේ පොඩි ළමයි. එයාලට කෝපි දීලා එයාලට කෝපි වල රහ උඩු කරවලා එයාලට ෆනල් එකට එන වයසට ආවම එතකොට එයාලා කෝපි එකට උඩුයි. අන්න එතකොට ඒගොල්ලෝ ටාගට් කරන්න ගත්තා ඒ මාකට්. ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒ වුණාට ඒ වගේ දේවල් කරනවා. ඒක නෙක්ස්ට් ලෙවල් වලට එහෙම දේවල් ගොඩක් අපේ රටේ දැනටත් එහෙම යන මාකටිං තියෙනවා. ඒවා above the funnel. ඒ කියන්නේ මාකටිං ෆනල් එකට අදාළවත් නැහැ. ඒක හරියට උදාහරණයක් විදිහට මේ වෙබ්සයිට් එකක් ගැන හිතලවත් වෙන මොනසෙට් වෙබ්සයිට් එකක් හිතන්න අපි යාට ඕනෙ වෙන විදිහට අපි යාට මනස පුරුදු කරනවා. ඒක සාමාන්‍යයෙන් ෆ්‍රීලාන්ස් ලෙවල් එකකින් කරන්න අමාරු බට් කෝපරේට් ලෙවල් එකකින් වෙන්නේ. ෆ්‍රීලාන්ස් ලෙවල් එකේදී අපිට top of the funnel කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපිට කියන්න පුළුවන් ඔයාලට එඩියුකේට් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙට ඔයාලා මෙහෙම විසඳුමක් මෙන්න මෙහෙම විසඳුමක් තියෙනවා. ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් නැහැ. එයාලට ඔයාලට වෙබ්සයිට් එකක් ඕනද කියලා අහුවොත් එයාලට වෙබ්සයිට් එකක් ඕන නැහැ. හැබැයි ඔයාලට මේ මිනිස්සු වෙන්නේ නැහැ නේද වගේ මේ සර්ච් කරන මිනිස්සු වගේ කඩේට දෙන්නේ නැහැ නේද? සර්ච් කරන්න ඔය කඩේ පෙන්නන්නේ නැහැ නේද? අන්න ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන අපි යාට එඩියුකේට් කරනවා. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි. ඔයාලට වෙබ්සයිට් එකක් හදලා දුන්නොත් ඔයාලට ප්‍රශ්න විසඳනවා කියලා අපිට අර ඉඳ ඉන්න පනල් එකට කතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ පේන් පොයින්ට් එක අවශ්‍යලා අපිට කියන්න පුළුවන්. බයි කරන්න අපේ ප්‍රොඩක්ට් එක ඒකෙන් මෙන්න මෙහෙම කරගන්න පුළුවන් කියලා. හරි. මේ මම කිය අර කලින් කතා කරපු සයිට්ස් ඔක්කොම දවසක් තිස්සේ කතා කරන්න පුළුවන් මාකටිං ෆනල් එක විතරක් මට දවසක් කතා කරන්න පුළුවන් තරම් ලොකුයි. මම පුළුවන් තරම් සර්විස් එකකින් යන්නේ අපි ඉස්සරහ සෙෂන්ස් දාගෙන කතා කරමු ඒක කොහොමද කරන්නේ. දැන් කතා කරමු AI for marketing.